ඒ වගේම පින්වත්නි දැන් අවුරුදු 2500ක් තිස්සේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට විශේෂයෙන් හැමෝටම ආරක්ෂාව පිහිට පිණිස පවතින මහා බල සම්පන්න තෙරණමක් අනුරාධපුර යුගයේ උන්වහන්සේ සත්‍යක්‍රියා කරපු සූත්‍ර දේශනාව මහා පිරිත කියලා කිව්වේ. ඒ සත්‍යක්‍රියාව කල්පයක් කපට්ඨායි මහා තේජෝ කල්පයක් මහා තේජස් ඇති අසරණ ගර්භණී මාතාවරු තමන්ගේ කුසේ දරු සිඟිත්තක් ආරක්ෂා කරගෙන තමත් ජීවිතේ රැකගත්ත අනන්ත ලක්ෂ කෝටි වාර ගණන් ආරක්ෂාව ලබාගත්තු අංගුලිමාල මහරහතන් වහන්සේ. ඒ අංගුලිමාල මහරහතන් වහන්සේත් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒකාලෝක කළා. අංගුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරමු. යෝච පුබ්බේ පමජ්ජිත්වා අංගුලිමාලෝති විස්සුතෝ අප්පමාදං සමාදාය වීතතං හෝ සුසංවුතෝ තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං ගුලිමාලං නමාමි. පෙර යමෙක් පමාවීමෙන් අඟුල්මල් ලෙස ප්‍රකට වූයේද නොපමාව බුදු සසුනේහි නිකලෙස්ව රහත් වූයේද සියලු තණ්හාවෙන් මිදී ගොස් හොඳින් සංවර වූයේද ඒ විතරාගී සමාහිත ඉඳුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ අඟුල් මල් රහත් මුනිඳුට වන්දිමි මම සාදරයෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිත්තං යම් භනන්තස්ස නිසින්නට්ඨාන ධෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්ථිනා ගබ්භවුත්ථානං යංච සාධේති තං khනේ තේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ඨායි මහා තේජං පරිත්තං තං භනාමහේ යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්භස්සාති ඒතේන සච්චේන සුවත්ති හෝතු